ඔන්න එක තැනක ලොකු ගඟක් තිබුණා. මේ ගඟේ හිටියා කිඹුලෙක්. මේ කිඹුලා මේ ගඟේ පීනන මිනිස්සුන්ගේ පයිය කනවා. පයි කන කිඹුලෙක්. ඉතින් මේ ගඟෙන් කිසිම කෙනෙක්ට පීනගන්නම් එතර වෙන්න බෑ, පයිය කනවම තමයි මේ කිඹුලා. ඉතින් දැක පාරක් මේ බොහොම දක්ෂ පීනුම්කාරයෝ ගෙන්නලා මේ ගඟේ එහායුරත් මෙහායුරත් අතර තරගයක් පැවැත්තුවා. ගඟේ මේ අවුරින්ද එහායුරට පීනගෙන ගියොත් කිඹුලගෙන් බේරිලා පයිය නොකාගෙන ඔහු තමයි ජයග්‍රහණය කරන්න. ඉතින් ওই විදියට බොහොම දක්ෂ පීනුම්කාරයෝ මේ ගමට ඇවිල්ලා මේ තරගය පැවැත්තුවා. ඉතින් මේක මේ ඇත්තටම සිද්ධ වුණේ ලංකාවේ නෙවෙයි. මොකද පිටරටක. මොකද මේ තරගයට එක්කෙනෙක් සහභාගී වුණා ලාංකිකයෙක්. ඉතින් අපි එයා ගැන තමයි වැඩියටමයි කතා කරන්නේ. ඉතින් මේ තරගයේදී හැමෝම යනවා මම නම් බය නෑ ඔන්න බලන්න කියලා පීනගෙන යනවා. ගිහිල්ලා එළියට එනවා. ආපුවාම පේන්න කිසිම අවුලක් නෑ වගේ. ඉතින් තරගයේ වීක්ෂකාරයෝ ළඟට ගිහිල්ලා මයික් එක අල්ලනවා කොහොමද හරිද වැඩේ කියලා. ඉතින් මුන් පයිය නැතුව අනේ නෑ මගේ පයිය කෑවා කියලා තමයි කතා කරන්නේ. ඉතින් ඔය විදියට හැමෝගෙම පයියවල් කනවා. අන්තිමට ඔන්න ආවා ලංකාවේ මිනිස්සයාගේ වාරේ. ලංකාවේ උන් ඉතින් කිඹුලටවත් කන්න පයිය දෙන જાතිය උන් නෙමෙයිනේ. කවුරුත් දන්නවනේ. ඉතින් අපි බලමු ලංකාවේ මිනිස්සයාට මොකද වුනේ කියලා. ඉතින් ලංකාවේ මිනිස්සයාත් වැඩ දාලා මේකෙන් පීනවා. පීනලා එහා පැත්තට ගියාම පේන්න කිසිම කරදරයක් නැහැ. බොහොම උඩට ඉන්නවා. ඊට පස්සේ මයික් කට්ටියත් අරගෙන වීක්ෂකාරයෝ මේ මිනිස්සයාගෙන් අහනවා කොහොමද කියලා. මේ මිනිස්සයාත් බොහොම කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට කතා කරනවා. පස්සේ එකපාරටම ඒ උරට කිඹුලා එනවා. කිඹුලා ඇවිල්ලා යකෝ මේ කල්කෙරියා මගේ පයිය කෑවා. ඕකව මම අවුනොත් මරනවා කියලා. කිඹුලාගේ පයිය කාලා මේ ලංකාවේ මිනිස්සයා